සුබ දවසක් සියලුම දෙනාට. අදත් සුපුරුදු පරිදි ශුද්ධ උදේශයේ ශුද්ධ වූ ස්ථානයකට තමයි මම අද ඔබව රැගෙන ඇවිල්ලා තියෙන්නේ. ඔබට පේනවා මාගේ පිටුපසින් එම ස්ථානය කුමක්ද කියා. අපි විස්තර සවිස්තරාත්මකව තොරතුරු දැනගමු. මෙහි ඇති වැදගත්කම සහ මෙහි ඇති විශේෂත්වය කුමක්ද කියා. ෆ්‍රැන්සිස්කානියන් කස්ටියා ඩි ටෙරා සැන්ටා. මෙම ස්ථානය තාබෝර් මවුන්ටන් ලෙස තමයි හඳුන්වනු ලබන්නේ. තාබෝර් කන්ද. තාබෝර් කන්ද පිහිටි දේවස්ථානය තමයි ඔබට මේ දිස්වෙන්නේ. මෙම දේවස්ථානය පිහිටි ප්‍රදේශයට ඇතුල් වෙන ස්ථානයේදී තමයි මෙය පිහිටා තිබෙන්නේ. මෙම දේවස්ථානයත් ෆ්‍රැන්සිස්කානු පූජකතුමන්ලා භාරයේ තමයි දැනට ඔවුන්ගේ නඩත්තු කටයුතු පාලනමය කටයුතු සියලුම දෙයක්ම පරිපාලනමය කටයුතු සියලු දෙයක්ම සිදු කරනු ලබන්නේ ෆ්‍රැන්සිස්කානු පියතුමන්ලාගේ භාරයේ. ඊශ්‍රායලයේ ගලීල ප්‍රදේශයේ පිහිටා ඇති කැපී පෙනෙන කන්දක් වන මෙය ජේසුස් වහන්සේගේ අන්‍ය රූප විලාස වීම සමග ඇති වූ සම්බන්ධය මෙන්ම බයිබලානුකූලව සිදුවීම් වල එහි භූමිකාව සහ ඉතිහාසය පුරා උපාය මාර්ගිකව ස්ථානයක් ලෙස තමයි ප්‍රසිද්ධියක් උහුලන්නේ. මේ ඔබට පෙනෙන්නේ එම දේවස්ථානයට ඇතුල් වන පරිශ්‍රයේ පිහිටි උද්‍යානයයි. ඔබ මේ දකින්නේ එම පෞරාණික නටඹුන් සහ දැනට ඉතිරිව පවතින එම නෂ්ටාවශේෂයන් සහ ගල්පුවරු තමයි ඔබ මේ දකින්නේ. ඉතිහාසය පිළිබඳව වඩාත් සවිස්තරාත්මකව බලන විට බයිබලානුකූල වැදගත් නම් ගෝත්‍රික මායිම් එනම් හෙබෙව් බයිබලයේ තාබෝර් කන්ද සෙබළුන් වන ඉසකාර් සහ නෆතලි ගෝත්‍ර අතර මායිමක් ලෙස තමයි සඳහන් කර ඇත්තේ. එලෙසම දෙබෝරාගේ ජයග්‍රහණය දෙබෝරා සහ බාරක්ගේ නායකත්වය යටතේ කාතානිවරුන්ට එරෙහිව ඊශ්‍රායලය ජයග්‍රහණය සමගම මෙම කන්ද තවත් වැදගත් වෙනවා. එලෙසම මා දැන් දේවස්ථානයට ඇතුළු වීමට සූදානම් වී සිටින්නේ. එම ස්ථානයෙන් එම ප්‍රදේශයෙන් පහළ මහලටද ගමන් කිරීමට පඩිපෙළක් ආකාරයෙන් නිර්මාණය කොට ඇති බව අපට පෙනී යනවා. ඒ වගේම ජේසුස් වහන්සේගේ අන්‍ය රූප විලාස වීම මෙම දේවස්ථානයේ තවත් සුවිශේෂී ලක්ෂණයක් ලෙස අපට හැඳින්විය හැකියි. ක්‍රිස්තියානි සම්ප්‍රදාය තාබෝර් කන්ද ජේසුස් වහන්සේගේ අන්‍ය රූප විලාසය ස්ථානයක් ලෙස තමයි මෙය වැදගත් වෙන්නේ. එහිදී පේත්‍රෝස් ජේමිස් සහ යොහාන්ට ඔහුගේ දිව්‍ය තේජස හෙළිවිය. මේ ඔබ දකින්නේ එම දේවස්ථාන භූමියයි. එම පරිශ්‍රයයි. තාබෝර් කන්දේ විශේෂත්වය මෙහි නිරූපණය කරනු ලබනවා. තාබෝර් කන්දේ තවත්
සුවිශේෂී වූ ලක්ෂණයක් තමයි මා දැන් ඔබට සඳහන් කිරීමට යන්නේ. ඔබට පෙනෙනවා මෙම දේවස්ථානයට ඇතුල් වන පියගැට පෙළ පහත මාලය තෙක් ඇදී ඇති ආකාරය එය නිර්මාණාත්මකව ඔවුන් සංරක්ෂණය කොට ඇති බවක් තමයි මෙයින් අපට පෙනී යන්නේ. මේ ඔබට පෙනෙන්නේ තාපෝර් කන්දේ එම කන්ද පිහිටි ප්‍රදේශයේ උස් තැනක පිහිටි තවත් ස්ථානයක එම තැන්නේ කොටසක් තමයි මේ ඔබට දක්නට ලැබෙන්නේ. තාපෝර් කන්දේ තවත් විශේෂත්වයක් තමයි ඓතිහාසිකව සහ සංස්කෘතික වශයෙන් උපාය මාර්ගිකව වැදගත්. මොකද එහි උස සහ පිහිටීම අනුව එහි ඇති සුවිශේෂත්වය බෙහෙවින් පිළිබිඹු වන බව මෙයින් ඔබට පෙනී යනවා. මේ ආකාරයෙන් පහත මාලයේද මෙලෙසම ඒ ඓතිහාසික වැදගත්කම නිරූපණ ආකාරයෙන්ම ඔවුන් එය සංරක්ෂණය කොට ඇති ආකාරයක් තමයි මේ නිරූපණය වන්නේ. ඓතිහාසික තාබෝර් කන්දේ සුවිශේෂත්වය තමයි මා ඔබට ගෙන හර පෑවේ. තවත් සුවිශේෂී වූ ස්ථානයක හමුවීමේ බලාපොරොත්තුවෙන් මා අදට සමුගන්නවා. ගලීලයේ තාබෝර් කන්ද පිහිටි දේවස්ථානයේ සිට. ඔබ සියලුම දෙනාට ජේසු පීඩයි. දේවාශිර්වාදය ලැබේවා.